චීන මහා ප්‍රාකාරය කියන්නේ මිනිසුන් විසින් මෙතෙක් ඉදිකරපු විශ්මිත ව්‍යුහයන්ගෙන් එකක්. කිලෝමීටර් 21000කට වඩා වැඩි දිගකින් යුතු මේ ප්‍රාකාරය සියවස් ගණනාවක් පුරා යුද්ධ, භූමිකම්පා සහ කටුක කාලගුණික වෙනස්කම් වලදීත් ශක්තිමත්ව පැවතුණා. ඒත් ඔයා දන්නවද මේ චීන මහා ප්‍රාකාරය නිර්මාණය කරන්න ආහාරයට ගන්න සහල් යොදාගත්ත කියලා? ඉතින් අද අපි කතා කරමු චීන මහා ප්‍රාකාරය ඉදි කරන්න සහල් බදාම යොදා ගනිපු අමුතු කතාව ගැන. චීන මහා ප්‍රාකාරය ඉදිකිරීම ආරම්භ කළේ අදින් වසර 2000කට කලින්. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව 221 දී ක්වින් රාජවංශය විසින්. චීනයේ පළමු අධිරාජ්‍යයා වුණු ක්වින් ෂී හුවාං චීනය එක්සත් කළාට පස්සේ ආරක්ෂක ක්‍රියාමාර්ගයක් විදිහට මේ ප්‍රාකාරය හදන්න කටයුතු කළා. මේ පාලන සමය ගොඩක් රළුයි. ලක්ෂ ගණනක් සොල්දාදුවන්, ගොවීන් සහ සිරකරුවන්ට මේ විශාල බැම්ම නිර්මාණය කරන්න මහන්සි නොබලා වැඩ කරන්න උනා. මේ අතරින් ගොඩක් අය මිය ගියා වගේම එයාලගේ සිරුරු මේ ප්‍රාකාරයේ බිත්ති අතරම මිහිදන් කළා. ඉතින් මේ නිසා චීන මහා ප්‍රාකාරය ලෝකයේ දිගම සොහොන් බිම කියලාත් හඳුන්වනවා. ඒ වගේම ක්‍රිස්තුපූර්ව 206 දී හැන් රාජවංශයත් ඊට පස්සේ වරින් වර තවත් රාජවංශ කිහිපයකුත් විසින් ප්‍රාකාරයේ විවිධ කොටස් සංවර්ධනය කළා. ඒ වගේම පසු කාලීනව බලයට පත්වෙන මිං රාජවංශය විසින් අද අපි දකින වර්තමාන චීන මහා ප්‍රාකාරයේ වැඩි කොටසක් ඉදි කරනවා. ඉතින් මිං රාජවංශය තමයි අද අපි කතා කරන සහල් බදාමය මේ ඉදිකිරීම වලට යොදාගන්නේ. මේ ප්‍රාකාරය ඉදි කරන්න මූලික වුණු හැම රාජවංශයක්ම එක එක ජාති අමුද්‍රව්‍ය මේ ඉදිකිරීම වලට භාවිතා කළත් මිං රාජවංශය ඒකට අලුත්ම අමුද්‍රව්‍යයක් හඳුන්වා දෙනවා. ඉතින් මේක ඇලෙන සුළු සහල් වලින් හදපු විශේෂ බදාමයක්. මේ බදාමයේ තිබුණු විශේෂත්වය තමයි ඒක මීට කලින් භාවිතා කරපු හැම බදාම වර්ගයකටම වඩා ශක්තියෙන් වැඩිවීම. මුල්ම කාලයේදී සාමාන්‍යයෙන් බදාම හැදුවේ කොරල් හුණු, වැලි සහ ජලය පාවිච්චි කරලා. ඒත් මේ සාම්ප්‍රදායික හුණු බදාමේ ලොකු දුර්වලතාවයක් තිබුණා. ඒ තමයි කාලයත් එක්ක මේ බදාමේ ශක්තිය අඩු වෙන එක. ඉතින් මිං රාජවංශයේ ඉංජිනේරුවන් මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට සහල් බදාමය සකස් කළා. මේ බදාමය හදන්න යාළ මුලින්ම කළේ ඇලෙන සුළු ග්ලූටිනස් සහල් වතුරේ තඹ ගනිපු එක. මේක කැඳ වගේ ද්‍රාවණයක් වෙනකන්ම තඹගෙන ඊට පස්සේ ඒකට පදම් කරපු හුණු එකතු කළා. බදාමයක් සකස් කරන්න අවශ්‍ය මට්ටමින් ජලය එකතු කරගත්තට පස්සේ මේක නොකඩවා හැඳි ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදියට හදපු සහල් බදාමය තමයි ඔවුන් චීන මහා ප්‍රාකාරය නිර්මාණය කරන්න යොදාගත්තේ. ඉතින් ඇත්තටම ඇයි මේ සහල් බදාමය අනිත් බදාම වලට වඩා ශක්තියෙන් වැඩි වෙන්නේ? මේ ග්ලූටිනස් සහල් වල ඇමයිලොපෙක්ටින් කියන විශේෂ පිෂ්ඨ අංශු අඩංගු වෙනවා. මේ පිෂ්ඨය හුණු වලට එකතු වුණාම ඒක ඊටමත් ශක්තිමත් රසායනික බන්ධනයක් නිර්මාණය කළා. සමහර අවස්ථාවල මේ සහල් මිශ්‍ර බදාමය අද ලෝකේ පාවිච්චි කරන සිමෙන්ති බදාම වලටත් වඩා ගොඩක් ශක්තිමත් වුණා. ඒ වගේම මේ බදාම වලට පුළුවන් බිත්තිවල තියෙන පියවි ඇසට නොපෙනෙන කුඩා සිදුරු පුරවලා ශක්තිමත් සහ ජල ප්‍රතිරෝධී බවක් ඇති කරන්න. මෙන්න මේ නිසා මේ සහල් බදාමය ගොඩක් ශක්තිමත් ස්ථාවර දෙයක් වුණා. ඒ වගේම මේ සහල් බදාමය නිසා ශාක මුල් වලට පහසුවෙන් බිත්ති ඇතුළට ගමන් කරන්න බෑ. මේ නිසා චීන මහා ප්‍රාකාරයේ බොහෝ කොටස් වසර 100 ගණනක් පුරාවට නොනැසී පැවතුණා. ඉතින් විද්‍යාඥයන් මේ ප්‍රාකාරයේ බදාම කොටස් විශ්ලේෂණය කරලා මේ බදාමය අදටත් කඩන්න බැරි තරම් ශක්තිමත් කියලා හොයාගෙන තියෙනවා. චීන මහා ප්‍රාකාරය වගේම චීනයේ ඒහා සමකාලීන වෙනත් ගොඩනැගිලි සහ සොහොන් ගෙවල් නිර්මාණය කරන්නත් මේ සහල් බදාමය යොදාගෙන තියෙනවා. ඉතින් ඇත්තටම චීන ජාතිකයන් ගොඩනැගිලි ඉදිකිරීම වලට සහල් යොදා ගැනීමෙන් අපිට ඔවුන්ට තිබුණු දක්ෂ ඉංජිනේරු ශිල්පිය ගැන වගේම ඒ කාලෙදි චීනයේ පැවතුණු ශක්තිමත් කෘෂිකාර්මික ව්‍යුහය ගැනත් පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ආහාරයට ගන්න සහල් ඉදිකිරීම වලට පාවිච්චි කළා කියන්නෙම ඔවුන්ට සහල් අතිරික්තයක් තිබුණා කියන එක. ඒ කොහොම වුණත් වසර 100 ගණනක් පුරාවට ලෝකයේ වඩාත්ම වැදගත් විශ්මිත ඉදිකිරීමක් අද වෙනකන් ආරක්ෂා වෙන්න මේ අමුතු භාවිතයත් එක හේතුවක් වෙන්න පුළුවන් කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. දැන් අපි යනවා අපේ වීඩියෝ එකේ අවසානයට. ඉතින් අදත් වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස කමෙන්ට් කරන ගමන් මේ වගේ වටිනා දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් දවසක අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.